2026 අවුරුද්දේ මාර්තු මාස 26 වෙනි බ්‍රහස්පතින්දා චතාරිකේ ලෙන්ත කාලයේ අවසාන දවස් කීපය ශුද්ධ සතියට පෙර අපි සිටිනවා. උත්පත්ති පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් 9ට දරුවෙක් නොලැබුව සිටියා වූ තාත්තා කෙනෙක්ට එහෙම නැත්නම් පුරුෂයෙක්ට කතා කරලා කියනවා ඔබගේ දරුවට විතරක් නෙමෙයි මුළු ලෝකීන ඔක්කොම දරුවන්ට තාත්තා කෙනෙක් වෙන්න යනවා. පිය උරුමයක් ගෙන යන්න යනවා. මම ඒ සඳහා ඔබට ආශිර්වාද කරනවා. පළමුකට ඔබව ශාස්ත්‍රීක කරනවා. දරුපල දීලා ශාස්ත්‍රීක කරනවා. ගෙදර ගොයමට ආශිර්වාද කරලා, ගෘහස්ථයට ආශිර්වාද කරලා, වෛඩපලට ආශිර්වාද කරලා ඔබව ශාස්ත්‍රීක කරනවා. පියකමේ උරුමයේ පළවෙනි එක් ශාස්ත්‍රීකත්වය. එතනින් ඔබ නවත්තන්නේ ඔබ කරුණු කොටගෙන ඔබේ මුළු පරම්පරාවම ශාස්ත්‍රීක භවෙන් ආශිර්වාද ලබන්නට යනවා. පරපුර මුළු ලෝකයට විශ්වීය ආශිර්වාදයක් වෙන්නට යනවා. ප්‍රේමවන්තිනේ මෙයයි අද දවසේදී අපිට දෙන්න බලාපොරොත්තුව. එය සාහිතික කරමින් ගීතාවලිය පොතේ 105 4 ඉඳන් 9ට කියනවා. යාවේ දෙවිඳුන් සොයා එන්න එතුමන් ආබ්‍රහම්ට දුන්නා වූ ශාස්ත්‍රීකත්වය ඔබගේ ජීවිතයටත් මගේ ජීවිතයටත් දෙන්නට යනවා. යොහන් තුමාගේ සුවිශේෂී 8 වෙනි පරිච්ඡේදයේ 51 ඉඳන් 59ට කියනවා. සත්‍ය නම් මෙයයි. උන්වහන්සේගේ වචනේ පවතින. දෙවියන්ගේ වචනේ මත දෙවියන් එක්ක වචනයක් කතා කරොත් අන්න ඒ වචනය සත්‍යතාවය රකින්න. දෙවියන් ඔබට දෙයක් කිව්වොත් ඒ වචනේ සත්‍යතාවය රකින්න. අන්න ඒ සත්‍යතාවය රකින්න වෙලාවේදී ඔබට ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුවේ තිබෙනා ප්‍රීතිය ශාස්ත්‍රීකත්වය ඔබේ ජීවිතයේ පවතින්නට යනවා. ඒක අමතක කරන්න එපා. දෙවියන් දුන්නා වූ පොරොන්දු අමතක කරන්න යන්න එපා. එවිට ඔබට ලැබෙන ප්‍රධානම දේ තමයි ඔබ ජීවත් වෙනවා. එහෙම නැත්නම් දේව වචනේ යොහන් තුමාගේ සුභාරංචිය කියනවා මරණයේ තිබෙන්නා වූ රසය, මරණ රසය ඔබ නැති කරගන්න යනවා. මරණ රසය අපි දිවි නැති කරගන්නට අපිට එපා වෙන්නා වූ, තිත්ත වෙන්නා වූ ඒ සියලුම විපත්ති ගෙන එන්නා වූ මරණ රසය අපෙන් ඉවත් වෙනවා. එතකොට අපි ජීවත් වෙනවා. ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව වගේ අපි ආශිර්වාද ලැබනවා. අනිත් අයට ආශිර්වාදයක් වෙනවා. දෙවියන් වහන්සේ අපිත් එක්ක පවතිනවා. චතාරිකේ ප්‍රීතිය ඒ ආකාරයෙන් ඔබ සමග පවතිවා. ජෙස්පීටයි